තිවි ගුණාරයි මේ ලෑස්ති වෙන්නේ සතුට සිතින් දන් දෙන්න. අපේ ගෙවල් ළඟ පාරායිනි පුංචි ලෑලි ගෙදරක ඉන්නවා චූටි ගෑන් ළමයි දෙන්නෙක්. අන්නේ පුංචි පොඩ්ඩ දෙන්නව සතුට කරන්න තමයි මේ හදන්නේ. අපි හැමෝම ආසයි නේද අපිට තෑගි ලැබෙනාට? අනිත් අයට තෑගි දෙන්න ආස කවුද? අපිට තියෙන දෙයක් අපි තව කෙනෙකුට පරිත්‍යාග කිරීමේ චේතනාවෙන් දෙන එකට කියනවා දන් දෙනවා කියලා. අපි හැමෝම දන් දෙන අය. අපි බුදුරජාණන් වහන්සේට, සංඝයා වහන්සේලාට, දෙවියන්ට දානේ පූජා කරනවා නේද? අපි ගෙදරදී, පාසලේදී, දහම් පාසලේදී බුද්ධ පූජාව තියනවා, ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරනවා නේද? තව අපි කාගේ හරි උවමනාවක් අඩුපාඩුවක් දැකලා එයාලට උදව් කරන්න හිතාගෙන දන් දෙනවා. ඒකට කියනවා අනුග්‍රහය පිණිස දන් දෙනවා කියලා. කෑම බීම, ඇඳුම් පැළඳුම්, බේත් හේත්, ගෙවල් දොරවල්, පොත්පත්, මිල මුදල් මේ වගේ ඕනම දෙයක් දන් දෙන්න පුළුවන්. පුතාලත් එහෙම දන් දෙනව නේද? දුගී මගේ යාචකයින්ට දන් දෙනවා. පුතාලගේ යාළුවෙක්ට උනත් පොත්පත්, පෑන් පැන්සල් අඩුපාඩුයි නම් පුතාලට පුළුවන් විදියට ඒ දේවල් තෑගි කරන්න පුළුවන්. අපි දන් දෙන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. දානේ කියන්නේ ගනු දෙනුවක් නෙමෙයි. සල්ලි, බඩු භාණ්ඩ විතරක් නෙමෙයි පුතේ. අපිට තව ගොඩාක් දේවල් දන් දෙන්න පුළුවන්. අපිට ශ්‍රමය දන් දෙන්නත් පුළුවන්. ශ්‍රම දානය කියලා කියන්නේ අනිත් අයගේ යහපත උදෙසා අපි මහන්සි වෙලා වැඩ කළ දෙන එකට. හැමෝටම වැදගත් වෙන පොදු වැඩවලදී, නැති බැරි කෙනෙකුට ගෙයක් හදලා දෙනකොට, පන්සලේ වැඩවලදී, පාර සුද්ධ කරනකොට මෙන්න මේ වගේ වැඩවලට අපිට ශ්‍රමයෙන් උදව් වෙන්න පුළුවන්. තව පුතාලා අහලා තියෙනවද අබේ දානය දෙනවා කියලා? අබේ දානය කියන්නේ පුතේ මරණයට පත්වෙන්න ඉන්න කෙනෙක්ව මරණයෙන් බේරගන්න එක. පුතාලා දන්නව නේද මස් පිණිස සත්තු මරනවා කියලා? අන්න ඒ වගේ මරන්න ඉන්න ගවයෝ, කුකුල්ලු, එළුවෝ, ඌර වගේ සත්තුන්ව අපිට සල්ලි දීලා බේරගන්න පුළුවන්. තව පුතාලා වතුරට වැටුණු කූඹියෙක්ව බේරගන්නවා කියන්නේ අබේ දානයක්. තව ලේ දන් දෙන්න පුළුවන්, අවයව දන් දෙන්න පුළුවන්. මිනිසුන්ට විතරක් නෙමෙයි පුතේ, අපිට සත්තු වෙනුවෙන් දන් දෙන්න පුළුවන්. පුතාලත් සත්තුන්ට කෑම වතුර දෙනව නේද? කාගේ ගෙදරද කුරුළු ලෑල්ලක්, කුරුළු පින්තාලයක් තියෙන්නේ? තව සත්තු වෙනුවෙන් බලු කපුටු දානයක් දෙනවා. පාරේ ඉන්න බල්ලන්ට, කාක්කන්ට කෑම උයලා කන්න දෙනවා. දාන අතර උතුම්ම දානය කියලා සලකන්නේ ධර්ම දානය. ධර්ම දානය කියලා කියන්නේ පුතේ බුදුන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය අනිත් අයට දැනගන්න අවස්ථාව ලබා දෙන එකට. කොහොමද අපිට ධර්ම දානය දෙන්න පුළුවන්? දහම් කරුණු අඩංගු පොත්පත් බෙදා දෙන්න පුළුවන්. ධර්ම දේශනා තියන අවස්ථාව හදලා දෙන්න පුළුවන්. ටීවී එකේ, රේඩියෝ එකේ ධර්ම දේශනා තියන අනුග්‍රහය දක්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුතේ. උපන්දිනේට අපි උපන්දින උත්සව තියනව නේද? ඒ වගේ නෑදෑයින්ට, යාළුවන්ට එන්න කියලා ධර්ම දේශනාවක් තියලා ධර්මයෙන් සංග්‍රහ කරන්නත් පුළුවන්. දානේ ආනිශංස ගොඩාක් තියෙනවා. දන් දීමෙන් අපිට පින් රැස් වෙනවා. අපේ සිත් සතුටින් පිනා යනවා. මේ භවයේ විතරක් නෙමෙයි, ඉපදෙන හැම භවයකදීම සැප සම්පත් ලැබෙන්න හේතු වාසනා වෙනවා. බෞද්ධ විදිහට අපි හැමෝගෙම ලොකුම ප්‍රාර්ථනාව තමයි පුතේ නිවන් අවබෝධ කිරීම. ඒ සඳහා නුවණ පහළ වෙන්න, ප්‍රඥාව වැඩෙන්න, ධර්මය අවබෝධ වෙන්න ධර්ම දානය හේතු වෙනවා. ඒ නිසා තමයි සියලුම දාන අතර උතුම්ම දානය ධර්ම දානය කියන්නේ. බෞද්ධ අපි විතරක් නෙමෙයි,
හැම ආගමකම දානයේ උතුම්ම ගුණාංගයක් විදිහට දක්වලා තියෙනවා. ජේසුස් වහන්සේත් කියලා දීලා තියෙනවා අසල්වැසියන්ට උදව් කරන්න, දුගී මගී යාචකයින්ට දන් දෙන්න කියලා. දානය කියන්නේ පුතේ අපි හැමෝගෙම ජීවිතවලට පුරුදු පුහුණු කරගත යුතු උතුම්ම ගුණාංගයක්. ඉතින් අපි හැමෝටම වැඩි වැඩියෙන් දන් දෙන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් හමුවෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පුංචි අපිට වැදගත් වන මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න.